විශ්වයේ ග්‍රහතාරකාවන්ගේ චලනයන් අපගේ ජීවිත කෙරෙහි පූර්ව නියමයක් ගෙනෙනු ලබයි. 2026 ජනවාරි 18 වන දිනෙන් පසුව උදාවන කාල සීමාව මිථුන සහ මකර යන ලග්න හිමියන්ට සුවිශේෂී හැරවුම් ලක්ෂයන් රැසක් පෙන්눔 කරන වකවානුවකි. විශේෂයෙන්ම 2026 වසරේ මැද භාගයේදී සිදුවන ගුරුගේ වෘෂභ රාශියේ සිට මිථුන රාශියටත් පසුව කටක රාශියටත් සිදුවන සංක්‍රමණයන් මෙන්ම ශනි සහ රාහු කේතුගේ ගමනාගමනයන් මෙම පලාපල විග්‍රහයට පදනම් වේ. මිථුන ලග්නය මිථුන ලග්න හිමියන්ට 2026 වසරේ මුල් භාගය තරමක් අභියෝගාත්මක වුණද ජූනි මාසයෙන් පසු උදාවන කාලය අතිශය වාසනාවන්ත වේ. ශනි ග්‍රහයා 10 වැන්නේ කර්මස්ථානයේ ගමන් කිරීමත් ගුරු ග්‍රහයා ඔබේ ලග්නය හරහා ගොස් දෙවැන්න වන කටක රාශියට උච්ච බලයෙන් පිවිසීමත් තුළින් වසරේ දෙවන භාගය ජීවිතයේ ස්වර්ණමය යුගයක් බවට පත්වනු ඇත. ධනය සහ මූල්‍ය ජූනි මාස 2026න් පසු ගුරු ග්‍රහයා දෙවැන්නට පැමිණීමත් සමග අඩාල වී තිබූ මූල්‍ය මාර්ග නැවත විවෘත වේ. අනාපේක්ෂිත ධනලාභ, උරුම හිමිකම් හෝ පරණ ණය මුදල් පවා නැවත ලැබීමට ඉඩ ඇත. තැන්පත් ධනය වර්ධනය වන කාලයකි. රැකියාව සහ වෘත්තිය ශනි 10 වැන්නේ සිටීම නිසා වෘත්තීය මට්ටමින් දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. නමුත් ඔබගේ කැපවීමට නිසි ඇගයීමක් ලැබෙනු ඇත. රාජ්‍ය අංශයේ රැකියාවල නිරත වන්නන්ට උසස් වීම බලාපොරොත්තු විය හැකිය. ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නන්ට විදේශීය සබඳතා හරහා ලාභ ලැබිය හැකි වකවානුවකි. සෞඛ්‍යය පෙනහළු ආශ්‍රිත රෝග හෝ ශ්වසන අපහසුතා පිළිබඳව සැලකිලිමත් වන්න. මානසික පීඩනය නිසා ඇතිවන හිසරදය හෝ නිින්ද නයාම වැනි තත්ත්වයන් මතුවිය හැකිය. යෝග ව්‍යායාම සහ භාවනාව මේ සඳහා ඉතා ගුණදායක වේ. ආදරය සහ පවුල පවුල් ජීවිතය තුළ සාමය සහ සමගිය රජයනු ඇත. අවිවාහික අයට සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක හමුවීමටම මෙම විවාහ මංගල්‍යයන් ස්ථිර වීමටද මෙම කාලය ඉතා සුදුසුය. දරුවන්ගේ ජයග්‍රහණයන් දැක සතුටු විය හැකිය. පූර්වාරක්ෂාව අන් අයගේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් වළකී සිටින්න. කේලාම්බස් වලට කන් දීමෙන් මිතුරන් අමනාප විය හැකිය. ඉක්මන් තීරණ ගැනීමෙන් මූල්‍ය පාඩු සිදුවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ප්‍රතිකර්ම සෑම බ්‍රහස්පතින්දා දිනකම විෂ්ණු දේවාලයකට පූජාවක් තබා ආශිර්වාද ලබා ගන්න. අසරණ දරුවන්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කරන්න. බෝධි පූජා පවත්වා කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරන්න. මකර ලග්න හිමියන්ට 2026 ජනවාරි මාස අවසන් වන විට සෙනසුරු අපලයේ ඒරාෂ්ටක අවසන් සෙවණැරි මැකී යමින් පවතී. ශනි තුන්වැන්නේ ගමන් කිරීම ඔබට අසීමිත ධෛර්යයක් සහ ජයග්‍රහණයන් ගෙන දෙන අතර ගුරු ග්‍රහයා හත්වැන්නට උච්චව පැමිණීමත් සමග පසුගිය කාලයේ පැවති සියලු බාධක ඉවත් වී ජීවිතය නව මාවතකට අවතීර්ණ වනු ඇත. ධනය සහ මූල්‍ය ආර්ථික තත්ත්වය ඉතා යහපත් වේ. රාහු දෙවැන්නේ ගමන් කිරීම නිසා ක්ෂණික ධනලාභ ලැබීමට වාසනාව පවතී. විශේෂයෙන් ලොතරැයි හෝ ආයෝජන හරහා. කෙසේ වෙතත් මුදල් පරිහරණයේදී අරපිරිමස්ම ගැන සැලකිලිමත් විය යුතුය. රැකියාව සහ වෘත්තිය වෘත්තීය කටයුතුවල පැවති ගැටලු සමනය වේ. උසස් නිලධාරීන්ගේ සහයෝගය නොමන්දව ලැබෙන අතර නව ව්‍යාපාරික අවස්ථා උදාවනු ඇත. විදේශ රැකියා සිහිනයක් තිබූ අයට මේ කාලය තුල එය සැබෑ කර ගැනීමට හැකි වේ. සෞඛ්‍යය ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ හෝ උදරය ආශ්‍රිත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න. සමේ ආසාදන හෝ අසාත්මිකතා ඇතිවීමට ඉඩ ඇත. පිරිසිදු ආහාර සහ ජලය භාවිතය කෙරෙහි අවධානය යොමු කරන්න. ආදරය සහ පවුල විවාහ ජීවිතයේ පැවති ගැටලු අවසන් වී ප්‍රීතිමත් කාලයක් උදා වේ. අවිවාහක අයට ස්ථිර සහකරුවෙකු ලැබෙන අතර අලුත විවාහ වූවොන්ට දරු ලාභ පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි. ඥාතීන් සමග පැවති අමනාපකම් දුරු වේ. පූර්වාරක්ෂාව සංනිවේදනයේදී ප්‍රවේශම් වන්න. කතාව රළු වීම නිසා සමීපතමයන් සිත් රිදවාගත හැකි. රහස්‍ය තොරතුරු විශ්වාසවන්ත නොවන පුද්ගලයන් සමග බෙදා නුගැනීමට වග බලා ගන්න. ප්‍රතිකර්ම සෑම සෙනසුරාදා දිනකම සවස බෝධියක් අසල තලතෙල් පහන් 9ක් දල්වා වන්දනා කරන්න. වැඩිහිටි නිවාසවලට හෝ ආබාධිත පුද්ගලයන්ට දන් දෙන්න. නිවසේ දිතර අඟුලිමාල පිරිත සජ්ජායානය කිරීමට හෝ ශ්‍රවණය කිරීමට කටයුතු කරන්න.